ආයුබෝවන් සිසි YouTube නාලිකාවට ඔබ ආදරෙන් පිළිගන්නවා. සිසි YouTube නාලිකාවෙන් කරන්නේ ඔබට ජ්‍යොතිෂ දැනුම සහ අවබෝධය ලබා දෙන එක. මම අද කතා කරන්නේ ඥානය, ධනය, ඒ වගේම ඔබට මරණය පවා කැඳවන්න පුළුවන් ගුරු ග්‍රහය කොහොමද ඔයගොල්ලන්ගේ මේ භාව 12ට බලපෑම් කරන්නේ කියලා. ඉතින් හැමදාම වගේ කියනවා මේ කියන කරුණු 100%ක්ම ඔයාලගේ ජන්මපත්‍රයත් එක්ක සංසන්දනය කරද්දී නොගැලපෙන්න පුළුවන්. මොකද අපි ග්‍රහයන් සම්බන්ධව තීරණය ගන්නකොට ඒ ග්‍රහයට තියෙනවා නැකත් අයිතියක්, ග්‍රහ දෘෂ්ටි, ග්‍රහ සංයෝග, ඒ ග්‍රහය තැන්පත් රාශිය අනුව ගුරුගේ බල දුබලතා වෙනස් වෙනවා. ඉතින් මේ කියන කරුණු දල සරල කෙටි පැහැදිලි කිරීමක් විතරයි ඔයාලට කරන්නේ. ඉතින් මගේ මීට පෙර වීඩියෝ වලින් මම කෙටි පැහැදිලිවීමක් කරලා තියෙනවා ගුරු ග්‍රහය පිළිබඳව. ඉතින් ගුරු ග්‍රහයට විශ්වයේ කාරක වෙන දේවල් තියෙනවා. ඒ වගේ එකක් තමයි ගුරු ඥානයට කාරක වෙන ග්‍රහයක්. ඊළඟට ගුරු කියන්නේ ධනයට වෙන කාරක වෙන ග්‍රහයක්. ඊළඟට ගුරු ග්‍රහය පුත්‍ර කාරක ගුරු කියලා අපි ගන්නවා. ඉතින් ඒ එකක් ගුරු සම්බන්ධව කතා කරනකොට ඊළඟට අපි දැනගන්න ඕනේ මේ ග්‍රහයෝට හිමි හැම ග්‍රහයකටම පංචභූත ශක්තියක් අයිති ජ්‍යොතිෂ තුල. එතකොට ගුරු ඇවිල්ලා ආකාශ භූතය නියෝජනය කරන ග්‍රහය ගුරු ග්‍රහය. ඊළඟට මේ ගුරු ග්‍රහය ඇතැම් රාශි වලට මිත්‍ර ස්වභාවයකුත් ඇතැම් රාශි වලට සම ස්වභාවයකුත් ඊළඟට මේ නීච සතුරු ස්වභාවයකුත් උසුලනවා ගුරු. ඉතින් ගුරු ග්‍රහය මේ කටක රාශිය අංශක 5ේදී අති උච්ච තත්වයටපත් වෙනවා. ඒ වගේම මකරයේ අංශක 5ේදී අති නීච තත්වයටපත් වෙනවා ගුරු. එතකොට ගුරු ඇවිල්ලා කන්‍යාවට සතුරුයි, මිථුනයට සතුරුයි, ඒ වගේම තුලාවට සතුරුයි, වෘෂභයට සතුරු ග්‍රහයෙක් ගුරු. එතකොට කුම්භ රාශියට සමග්‍රහයෙක් වෙනවා ගුරු. ඊළඟට ඔය සිංහ, මේෂ, ඔය මම කිව්වේ නැති රාශි වලට වෘශ්චික, ඒ වගේ රාශි වලට ගුරු මිත්‍ර ග්‍රහයෙක් වෙනවා. ඉතින් මේ ගුරු ගැන කතා කරනකොට මේ කියන කරුණු ඉස්සෙල්ලාම ඔයාලා මතක තියාගන්න ඕනේ. ගුරුගේ සතුරු මිතුරුතා නීච උච්ච බව පිළිබඳව ඔයාලා මතක තියාගන්න ඕනේ ගුරු සම්බන්ධව කතා කරනකොට. ඉතින් අපි ඊළඟට බලමු ගුරු කොහොමද ඔයාලගේ ලග්නේ ඉන්නවනම් කාගේ හරි ජන්මපත්‍රයක ගුරු ග්‍රහය ලග්නේම තැන්පත් වෙලා ඉන්නවනම් ගුරු ග්‍රහය අපි කියනවා මේ ලග්නයට දික් බලයි කියලා. එතකොට ලග්නය ඇවිල්ලා පෙර දිගට ලග්න භාවය අයිති වෙන පෙර දිගට දික් බල කියන්නේ දිශා බලය. එතකොට ගුරු ග්‍රහය කාගේ හරි ලග්නයක ඉන්නවනම් ඒක ඊටාම හොඳ පිහිටීමක්. හැබැයි අර මං කිව්වනේ සතුරු රාශි ඊළඟට මේකේ මිත්‍ර රාශි උච්ච නීච කියලා මම මේ ග්‍රහයන්ව මුලින්ම ඇඳෙන්න ඕනේ. ඉතින් ගුරු ග්‍රහය මිත්‍ර රාශි වෙනවනම් සිංහය, ඒ වගේම මේෂය, වෘශ්චිකය, ඒ වගේ මිත්‍ර රාශි වල ගුරු ග්‍රහය තැන්පත් වෙලා ඉන්නවනම් ලග්නෙම ඒක ඊටමත් සුබ පිහිටීමක්. මොකද ගුරු ලග්නේ ඉන්නකොට අනිත් ග්‍රහයන්ගෙන් වෙන අනිතු භංග කරනවා කියන මතයක් ජ්‍යොතිෂය තුල තියෙනවා ගුරු ග්‍රහය ලග්නේ සිටීම තුල. මොකද ගොඩක් වෙලාවට මේ ගුරු ලග්නේ තියෙන නැකත් නිර්මාණය කරන්න ගොඩක් ජ්‍යොතිෂ මාධ්‍යමයන් උත්සාහ කරනවා ගුරු ග්‍රහය ලග්නේ තියන්න. ඉතින් කාගේ හරි ඔයාලා ඉපදුන කෙනෙක්ගේ හඳහනේ ගුරු ලග්නේ ඉන්නවනම් ඒක ඔයාලගේ කෝටියක් දෝෂ භංග කරන පිහිටීමක් විදිහට අඳුන්වන්න පුළුවන් ගුරු ලග්නේ තැන්පත් වීම. ඊළඟට ගුරු ග්‍රහය දෙවැන්නේ තැන්පත් වුණාට පස්සේ දෙවැන්න ඇවිල්ලා ඔයාලගේ කට ගැන කතා කරන රාශිය, ධනය ගැන කතා කරන රාශිය, ඒ වගේම ඔයාලා විවාහ වුණාට පස්සේ ඔයාලගේ වල පෞල් ජීවිතය පිළිබඳව කතා කරන රාශිය තමයි ඔයාලගේ දෙවෙනි රාශිය මේ කියන්නේ. එතකොට ගුරු ග්‍රහය දෙවෙනි රාශියේ තැන්පත් වෙලා ඉන්න කෙනෙක්ගේ එයා හරිම ඥානාන්විතව, හරි ප්‍රබුද්ධව කතා කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ගුරු ඔය මං කියවනේ මිත්‍ර රාශි ගුරුට ඒ මිත්‍ර රාශියක ගුරු ග්‍රහය තැන්පත් වෙලා ඉන්නවනම් ගුරු ග්‍රහය ඔයාලගේ දෙවැන්නේ ඉන්න එක සුබ කත්‍රී නම් ගුරුට සුබ දෘෂ්ටි තියෙනවනම් ගුරු හොඳ නැකතක තැන්පත් වෙලා ඉන්නවනම් ඒක ඔයාලට ධනය සම්බන්ධයෙන් ඒක ඉතාම හොඳ ඉල්ලමක්. මොකද ඒක මේ සමහර ඇතැම් වෙලාවට ඒක
ව්‍යාපාර පැත්තෙන් ඔයාලට ධනය ගලා ඒමක් වෙන්න පුළුවන්. ඊළඟට ඔයා කරන වෘත්තියෙන් ඔයාට සරිලන යහපත් වැටුපක් ලැබෙන එක වෙන්න පුළුවන් ඒ ධන යෝගය. ඉතින් ගුරුට මිතුරු රාශියක ගුරු උච්ච රාශියක විශේෂයෙන්ම කටක වගේ රාශියක ගුරු උච්ච වෙලා ඊළඟට මූල ත්‍රිකෝණ වෙලා ඉන්නවනම් ධනය පැත්තෙන් ඊටාත්ම යහපත් කාරණයක් ගුරු ඔයාලගේ ඉෂ්ට කරන්නේ ඔයාලට. හැබැයි ඔය දැන් සමහර අවස්ථාවල අපි දකිනවා ගුරු විසදවන දර්ශනාධිපති කියන අයිතිය බොහෝ වෙලාවට මම කතා කරනවා විසදවන දර්ශනාධිපතිය පිළිබඳව. ඔය විසදවන දර්ශනාධිපති අයිතිය තියාගෙන ගුරු දෙවන්නේ ඉන්නවනම් ඒක ඔයාලගේ පෞල් ජීවිතයට හොඳත් නැහැ. ඒක ඔයාලගේ ඔය ධනය පැත්තෙන් කවුරු කොහොම වර්ණනා කළත් මේක ගුරු දෙකේ ඉන්න එක ධන යෝගයක් කියලා ඒක ඔයාලගේ ධනයට හොඳ පිහිටීමක් නෙවෙයි. ඒක බලන්න ඕනේ ජන්මපත්‍රයේ ගුරුගේ පිහිටීම කොයි විදිහටද, ගුරු සුභ කත්‍රීද, ගුරු පාප කත්‍රීද, ගුරු පාප දෘෂ්ටිද, ගුරු සුභ දෘෂ්ටි තියෙනවද ගුරුට? ඔය කරුණු ටික සංසන්දනය කරලා තමයි බලන්න ඕනේ ගුරු ග්‍රහයට ඔයාලට ගුරු ධන යෝගයක් ගේනවද නැද්ද කියලා. ඉතින් ඊළඟට අපි ගමු ඔයාලගේ හඳහනේ 3 වෙන්නේ ඉන්නවනම් ඔයාලගේ ගුරු ග්‍රහය තැන්පත් වෙලා ගුරු ඒ 3 වෙන්න කියන්නේ කේන්ද්‍රයක උපචේ ස්ථානයක්. එතකොට ඒක උච්ච රාශියක් වුණොත් ගුරුට සක්ෂේත්‍ර රාශියක් වුණොත් ගුරු උච්ච වෙන්නේ ගුරු කටකේ සක්ෂේත්‍ර වෙන්නේ ධනුවේ මීනයේනේ. ඒ වගේම ගුරුට මිත්‍ර රාශියක් වුණොත් ඒක වඩාත් යහපත් වෙනවා. ගුරු ග්‍රහය 3 වෙන්නේ තැන්පත් වෙලා ඉන්නවනම් කාගේ හරි. එතකොට අපි බලවොත් දැන් මෙහෙම හඳහනේ මේ විදිහට බැලුවොත් දැන් හිතන්නකෝ ගුරු ඇවිල්ලා මෙන්න මේ විදිහට 3 වෙන්නේ තැන්පත් වෙලා ඉන්නවා කියලා. ඒවල දැන් මේක පස්වෙනි භාවයනේ. ගැනලා බලන්න පස්වෙනි භාවය 1 2 3 4 5 6 7 8 9 10 11. මේ 5 වෙනින් 11 වෙන්න තමයි ඔයාලගේ 3 වෙන්න කියන්නේ. එතකොට මේක මේ අධ්‍යාපනයේට හොඳයි. මොකද 5 වෙනින් 3 වෙන්න ඔයාලගේ මේ 11 5 වෙනින් 11 වෙන්න තමයි 3 වෙන්න කියන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඉගෙන ගන්න දරුවෙකුට මේක අධ්‍යාපනය ලැබෙන කාලේ යහපත් වෙනවා. කටක රාශිය වෙලා ඒ වගේම මේෂ ධනුව ගුරුට මිත්‍ර රාශියක් වෙලා ගුරු තැන්පත් වෙලා ඉන්නවනම් කාගේ හරි ජන්මපත්‍රයක ඒක ඉතා හොඳ පිහිටීමක්. මේ අධ්‍යාපනය ලබන කාලේ ගුරු දශාව එනවනම් ඒක ඇවිල්ලා මතක ගබඩාවක් වගේ. මොකද අධ්‍යාපනය වැඩි කරන්න පුළුවන් මෙන්න මේ ගුරු 3 වෙන්නේ තැන්පත් වෙලා කාගේ හරි ඉන්නවනම්. ඊළඟට අපි කතා කරොත් ගුරු ග්‍රහය 4 වෙන්නේ තැන්පත් වෙන එක. ඉතින් ගුරු 4 වෙන්නේ තැන්පත් වුණාට පස්සේ ඒක ඉතාමත්ම හොඳ පිහිටීමක්. මොකද 4 වෙන්න කියන්නේ ඔයාලගේ අම්මා, එතකොට ඔයාලගේ ධනය, ඉඩකඩම්, දේපල ඒව සම්බන්ධව අපි කතා කරන රාශිය තමයි 4 වෙන්නේ. ඉතින් 4 වෙන්නේ මොකද ගුරුට නිතින්ම තියෙනවානේ ධනකාරක අයිතියක්. ඉතින් ගුරු ග්‍රහය 4 වෙන්නේ තැන්පත් වීම ඒකත් ඉතාම සුබ පිහිටීමක්. ගුරුට මිත්‍ර රාශියක් වෙලා ගුරු උච්ච රාශියක ගුරු ග්‍රහය තැන්පත් වෙලා ඉන්නවනම් ඒක ඉතාමත් හොඳ පිහිටීමක් කාගේ හරි ජන්මපත්‍රයක 4 වෙන්නේ. හැබැයි මෙන්න මෙහෙම මතයක් තියෙනවා ජ්‍යොතිෂය තුල. ඇතම් මේ පතපොත තුල සඳහන් වෙනවා ගුරු ග්‍රහය නීච වීමත් එක්තරා ධන යෝගයක් කියලා. ගුරු ග්‍රහයගේ නීච වීමත් මකරේ ගුරු ග්‍රහය නීච වෙන්නේ. එතකොට ඒ නීච වීමත් ධන යෝගයක් විදිහට සලකනවා. ඊළඟට අපි කතා කළොත් ගුරු ග්‍රහය පස්වැන්නේ. ඉතින් පස්වැන්න කියන්නේ ඔයාලගේ අධ්‍යාපනය, විශේෂයෙන්ම අධ්‍යාපනය, දරුඵල ගැන කතා කරන රාශිය ගුරු ග්‍රහය. ඉතින් ගුරු පස්වැන්නේ තැන්පත් වීම ඉතාමත්ම යහපත්. මොකද අධ්‍යාපනයට හොඳයි. ගුරුට තියෙනවනේ නිතින්ම ඥානකාරක ග්‍රහය, ඊළඟට ධනකාරක ග්‍රහය. ගුරු මේ දරුඵල සම්බන්ධව අපි කතා කරනකොට පුත්‍රකාරක ග්‍රහය ගුරු කියන්නේ. ඉතින් ගුරු කාගේ හරි හඳහනක පස්වැන්නේ ඉන්නකොට ඒක ඉතාමත්ම හොඳයි. ජම්මියට සුබ ප්‍රතිඵල අධ්‍යාපනය අතින් ඉහළ ප්‍රතිලාභ ගෙනල්ලා දෙනවා. පස්වැන්නේ ගුරු ග්‍රහය තැන්පත් වෙලා ඉන්නවනම් විශේෂයෙන්ම ඒ කේතු වගේ ග්‍රහයෙක් එක්ක තැන්පත් වෙනවා නම් ඒකත් හොඳයි. ළඟට බුධ වගේ ග්‍රහයෙක් එක්ක තැන්පත් වෙනවා නම් ඒකත් හොඳයි. මේ ඔයාලගේ ගුරු පස්වැන් මේ ග්‍රහය පස්වැන්නේ ඉන්නකොට ඊළඟට කොහේ හරි ඉන්න සඳුගෙන් සුබ දෘෂ්ටි වැටෙනවා නම් ගුරුට පස්වැන්නේ ඉන්න ගුරුට ඒකත් ඉතාම හොඳ පිහිටීමක්. ඔයාලගේ ගුරු ග්‍රහය පස්වැන්නේ තැන්පත් වෙන එක.
ඊළඟට අපි ගත්තොත් ගුරු ග්‍රහය 6 වෙනි තැන්පත් වෙන එක. ඉතින් ගුරු ඇවිල්ලා අපි ජ්‍යොතිෂයේ බලනවා සෞම්‍ය ග්‍රහයෝ, කූර ග්‍රහයෝ ඒ විදිහට බලනවා. එතකොට ගුරු කියන්නේ සෞම්‍ය ග්‍රහයෙක්. එතකොට අපි ග්‍රහයෝන්ගේ පුරුෂ, ස්ත්‍රී, නපුංසක ඕමත් බලනවා. එතකොට ගුරු කියන්නේ පුරුෂ ග්‍රහයෙක්. ඉතින් ගුරු ග්‍රහය 6 වෙන්නේ ගුරු වගේ සෞම්‍ය ග්‍රහයේ 6 වෙනි තැන්පත් වෙන එක ඉතින් හොඳයි කියලා කියන්න බෑ. ජන්මපත්‍රයක හැබැයි ගුරු සමහර මේ ලග්නවලට එතකොට අපි ගත්තොත් ගුරු තුලා ලග්නෙට අපි ගුරු ග්‍රහය තදම පාපිය විදියට තමයි සලකන්නේ. මොකද 6 වෙනි අයිතිය ගුරු ග්‍රහයට තියෙනවා. ඊළඟට වෘෂභ ලග්නෙ ගත්තොත් වෘෂභ ලග්නේ 8 අධිපතිය වෙන්නේ ගුරු ග්‍රහය. එතකොට ඇවිල්ලා මේ මකර ලග්නෙ ගත්තොත් 12 වෙනි අධිපතිකම තියෙනවා ගුරුට. ඉතින් ඔන්න ඔය කිව්ව ලග්න තුනට තුලා ලග්නය, වෘෂභ ලග්නය සහ මකර ලග්නයේ ගුරු ග්‍රහය 6 වෙනි තැන්පත් වෙන එක ප්‍රශ්නයක් නැහැ. මොකද යාලා ඔය ලග්න තුනට 6 8 12 අයිතිය ගුරුට තියෙන නිසා ඉතින් ඒ 6 වෙනි ඒ වගේ තැන්පත් වෙනකොට ගුරු 6 වෙනි තැන්පත් වෙනකොට එයා යෝග හදනවා. එයා වෙනම හදනවා මේ හඳහන ඇතුලේ. ඉතින් ඒක හොඳයි ඔය 6 වෙනි තැන්පත් වීම ඔය කියන ලග්නවලට. ඉතින් අනිත් ලග්නවලට ගුරු ග්‍රහය ඒ විදිහට මේ 6 වෙනි තැන්පත් වීම එච්චර හොඳ මදි. මොකද ගුරු 6 ඉන්නකොට එක එක ලෙඩ රෝග මේ හරිම ලෙහෙසියෙන් උන වගේ ලෙඩ හදනවා. ඒ කියන්නේ සෙංගමාලේ වගේ ලෙඩ ගුරු පහසුවෙන් හදනවා 6 වෙනි ඉන්නකොට. වකුගඩුවේ ලෙඩ, අක්මාවේ ලෙඩ, පිත්තාශය ලෙඩ හදනවා ගුරු 6 වෙනි ඉන්නකොට පහසුවෙන්ම. ඊළඟට ගුරු ඇවිල්ලා මේ සෙම අධික මේදේ අධික ග්‍රහයෙක්. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට ගුරු ග්‍රහය 6 වෙනි ඉන්නකොට අක්මාවේ තෙල් වගේ ඒ වගේ හදන්න පුළුවන් ගුරු 6 වෙනි තැන්පත් වීම තුල. ඉතින් දැන් තව දැන් මේ මෑතක තවත් එක කාරණාව මතක් කරන්න ඕනේ. දැන් මේ මෑතක මැයි 14 වෙනිදා ගුරු ග්‍රහය මාරු වුණානේ මිථුන ලග්නෙට. දැන් අපි ඔක්කොලම ළඟම හදහනේ ගුරු ඉන්නේ මිථුන රාශියේ. දැන් මිථුන රාශියේ ඉන්නකොට දැන් ඔය ග්‍රහයෝන්ගේ අති උච්ච, අති නීච, සතුරු මිතුරුතා අපි බලනකොට දැන් ග්‍රහයෙක් තමන්ගේ අති උච්ච අවස්ථාවෙත් තමයි ග්‍රහයෙක් බලවත් වෙන්නේ. එතකොට ඊළඟට ග්‍රහයගේ අති උච්ච අවස්ථාවට පස්සේ ග්‍රහය ගෙවන්නේ මූල ත්‍රිකෝණ අවස්ථාව. ඒකත් අර උච්ච අවස්ථාවට වඩා අඩු. අපි හිතන්නකො උච්ච අවස්ථාව 100යි. මූල ත්‍රිකෝණ අවස්ථාව 75යි. ඊළඟට ශක්ෂේත්‍ර සම 50යි ඕම කියලා. එතකොට අර ග්‍රහයේ සතුරු භාවයට පත් වෙනකොට ඒ ග්‍රහයගේ බලයක් ඇත්තටම දැනෙන්නේ නැහැ. ජ්‍යොතිෂය තුල එහෙම ග්‍රහ බලයක් දක්වලා නැහැ ග්‍රහයේ සතුරු භාවය තුල. ඉතින් අපි මේ ඔක්කොගෙම මේ දවස්වල ගුරු ග්‍රහය යන්නේ මිථුන රාශියේ. ඒක ඔයාලගේ ලග්නය අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ මේ දවස්වල මේ ආකාශ භූතය මේ කැළඹිලා තියෙන්නේ. ආකාශ ග්‍රහයේ ගුරු කියන්නේ. එතකොට මේ ආකාශ ග්‍රහය තමන්ගේ අර ප්‍රකෘති ස්වභාවය වෙනස් කරලා තියෙන්නේ. මොකද මිථුන රාශියේ ගුරු ඉන්න නිසා. ඉතින් දැන් සමහර අවස්ථාවල අපට අහන්න හම්බ වෙනවා ඔය ගුරු මාරුවත් එක්ක මේ වෘෂභ ලග්න හිමියන්ගේ වෘෂභ මිථුනේනේ දෙවැන්නටනේ ගුරු ආවේ මේ ගෝචර ගමනේ. ඉතින් ඒක සමහරව අඳුරන්න ගත්තා උත්සාහ කළා. අපි ඇහුවා මේක ධන යෝගයක් මේ හම්බෙන වෘෂභ ලග්න හිමියන්ට කියලා. ඉතින් ඒ සමහර විට මේ මතය පළ කරන්නේ නැත්තේ මොකද වෘෂභ ලග්න අයට 8 අධිපතිකමේ අයිතිය වගේම ගුරුට 11 වෙනි අය අයිතිය මේ ඔය වෘෂභ ලග්න අයගේ ගුරුට හිමි. එතකොට ධනු නම් 8 වෙනි වෘෂභ ලග්න අයගේ 11 වෙනි මීනය. ඉතින් 11 වෙනි අධිපති දෙවැන්නේ තැන්පත් වෙන තර්කයේ මත තමයි ඔය ගුරු දෙවැන්නේ තැන්පත් වෙන එක ධන යෝගයක් කියලා ගොඩක් අය කියන්න උත්සාහ කළේ. නමුත් ඔය කියන සුබ ප්‍රතිඵල එහෙම හම්බෙන්නේ නැහැ ග්‍රහයන්ගේ ගෝචර ගමනෙන්. මොකද බලන්න ඕන වෘෂභ ලග්නෙට කවුද මේ ගුරු ඉන්නේ. ඔයාලගේ උපන් හඳහනක් තියෙනවනේ. ඒ හඳහනේ ගුරුට යම් අයිතියක් තියෙනවා. ගුරුට 8 වෙනි අධිපතිකමේ අයිතිය, ගුරුට 22 වෙනි කාණාධිපතිකමේ අයිතිය තියෙනවා. එතකොට මේ ග්‍රහය ගෝචර ගමනින් යනකොට ගුරු ඉන්නේ අවුරුද්දයිනේ එක රාශියක. එතකොට මේ ග්‍රහය ගෝචර ගමනින් යනකොට ඔය අලුත් ගුරු කෙනෙක් නෙවෙයි ඉන්නේ. ඔය ඉන්නේ ඔයාලා ඉපදුණු හඳහනේ ඔයාලා ඉපදුණු තත්කාල වෙලාවේ ඉන්න ගුරුම තමයි ඉන්නේ.
ඉතින් එයාට 22 වන දර්කානාධිපති අයිතිය ඒ විදිහට තියෙනවා නම් ඔයාලට ඔය කියන ධනයෝගේ සුබඵල ලැබෙන්නේ නැහැ. මොකද ග්‍රහයන්ගේ ගෝචර ගමන ගොඩාක් වෙලාවට වැදගත් වෙන්නේ අපිට මේ ග්‍රහය මාරු වෙනවා. එයාලා ගමන් කරනවා. ග්‍රහයෝ මේ රාශි වලල්ල වටා ගමන් කරනවා. ඒක ගොඩාක් වැදගත් වෙන්නේ ඔය ලෝකායන ජ්‍යොතිෂ වගේ කරන අයට තමයි ඒක ගොඩක් මේ වැදගත් වෙන්නේ ගෝචර ගමනින් ග්‍රහයෝ ගමන් කරන එක. මොකද ඒක මේ සැරින් සැරේ මේ ග්‍රහයෝගේ ආංශික ගණන් වෙනස් වෙන නිසා මේක රටට කොහොමද මේක සමාජයට ප්‍රජාවට ප්‍රදේශයට බලපාන්නේ කොහොමද කියන එක නිරන්තරයෙන් වැදගත් වෙන්නේ. එහෙම අදහස් පළ කරන්න පුළුවන් ඉන්නේ ওই විදිහට කෙලින්ම ලෝකායන ජ්‍යොතිෂය තුල. අපේ හදහලකට අපි පලාපල කියනකොට හැමතිස්සෙම අපි බලන්න ඕනේ අපි ඉපදුණු අපේ හදහලත් එක්ක තමයි අපි ගලපලා බලන්න ඕනේ. ඔයාට යන දසාව මොකක්ද? ඔයාට යනවා දේරාෂ්ටකය. ඉතින් ඒ ගුරුගේ ගෝචරය පිළිබඳව අපි මත ප්‍රකාශ කරන්න ඕනේ. අන්න ඒ විදිහට ඒකත් ඉතින් මම මතක් කරලා ඉන්නවා මේ වීඩියෝ එක තුලදී. ඊළඟට අපි කතා කළොත් ගුරු ග්‍රහය 7 වෙනි තැන්පත් වීම. ඉතින් ගුරු ඇවිල්ලා 7 වෙනිට ඇතැම් විට සුබ ප්‍රතිඵල අරන් දෙනවා. ගුරු මොකද ගුරු 7 වෙනි ඉන්නකොට ගුරුට ලග්න පේනවා. ඉතින් ඒක සෞම්‍ය ග්‍රහයෙක් මේ පූජනීය ග්‍රහයෙක් ලග්නේ දකින්න එක ඉතාමත් හොඳයි. හැබැයි විශේෂයෙන්ම ගුරු ඇවිල්ලා ඔය මේ මිතුන ලග්නයට කන්‍යා ලග්නයට ගැනලා බලන්න. මිතුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු ඊළඟට කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන ඔය මිතුනය සහ කන්‍යා ලග්නයට ගුරු කියන්නේ 7 වෙනාධිපතිය. මිතුන ලග්නයත් කන්‍යා ලග්නයත් ඇවිල්ලා උභය රාශි උභය ලග්න ඒවැ බාධක ස්ථානය වෙන්නේ 7 වෙන්න. ඉතින් 7 වෙන්නේ ඔන්න ඔය ලග්නවල ගුරු ග්‍රහය තැන්පත් වෙලා ඉන්න අයගේ බොහෝ වෙලාවට විවාහය ප්‍රමාද වෙන්න බලනවා. ඉතින් සමහර අයට විවාහ වෙලා ඉන්නවනම් ඔය මිතුන ලග්න කන්‍යා ලග්න හිමියෝ ඉතින් බොහෝ වෙලාවට අවුරුදු 40 45 වෙනකොට යාළට විවාහයේ රතු වැලි දල් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නැතුව වෙනත් විදිහකට ගුරු අනිත් රාශි වල ගුරු ග්‍රහය තැන්පත් වෙලා ඉන්නවනම් අයහපතක් ලොකුවට නැහැ. නමුත් දැන් අපි බලනවනේ අපි ඔය ජ්‍යොතිෂය තුල බලනවා බෞම දෝෂ බලනවා. ඉතින් ඒ බෞම දෝෂ බිඳින එක විදිහක් තමයි ගුරුගේ දැන් ඔයාලගේ හඳහනේ බෞම දෝෂ තිබුණා කියන්නකෝ. එතකොට අපි බලනවා ගුරුගේ දෘෂ්ටිය 7 වෙනිට වැටෙනවා නම් ඒකෙන් බෞම දෝෂ බිඳිලා යනවා. ඉතින් ගොඩක් වෙලාවට 3 වෙන්නේ 11 වෙන්නේ වගේ ඉන්නවනම් ගුරුගේ බෞම දෝෂ බිඳෙනවා. ඉතින් 11 වෙනි ඉඳන් බලන්න 1 2 3 4 5 6 7 8 9 ගුරුට පේනවනේ. ගුරු ඉන්න තැන ඉඳන් ගුරුට පේනවා 5 9 7 වෙන්න. ඔය ටික පේනවා. ඉතින් මේ 3 වෙනි ඉඳන් බලන්න 1 2 3 4 5. ඉතින් ගුරු 3 වෙනි හෝ 11 වෙනි ඉන්නවනම් මේ මොකද ඔයාලට ඔය කාගේ හරි ජන්මපත්‍රයක විවාහ දෝෂ අපි බෞම දෝෂ ගැන කතා කරලා තියෙනවා නම් ගුරු ඔය රාශි වල ඉඳන් 7 වෙනි දකින්නවා නම් ඒ වෑනුත් ඔයාලගේ බෞම දෝෂ බිලිනවා. ඉතින් ඊළඟට අපි කතා කරනවා ගුරු 8 වෙන්නේ තැන්පත් වෙන එක. ඉතින් ගුරු මං කිව්වා ලග්න තුලා ලග්න හිමියන්ට ඒ වගේම වෘෂභ ලග්න හිමියන්ට ඒ වගේම මකර ලග්න හිමියන්ට ගුරු 8 වෙන්නේ තැන්පත් වුණා කියලා කිසිම අවඩක් වෙන්නේ නැහැ. මොකද යාළගේ ඒ ලග්න තුනේට ගුරු වලට තියෙනවා ත්‍රිකස්ථාන අයිතිය. 6 8 12 අයිතියක් තියෙනවා ඒ ලග්න හිමියන්ට. ඒ නිසා එයාලට ගුරු 8 වෙන්නේ තැන්පත් වුණා කියලා කිසිම අවඩක් වෙන්නේ නැහැ. හැබැයි අනිත් ලග්න අයට ගුරු කියන්නේ මම ඉස්සෙල්ලත් කිව්වා ගුරුගේ ගුණේ සෞම්‍ය ගුණේ සෞම්‍ය ග්‍රහයේ ගුරු වගේ ග්‍රහයේ 8 වෙන්නට කොහෙත්ම ඔරොත්තු දෙන්නේ නැහැ කියලා. ඔන්න ඔතෙන්දී මට එන්න පුළුවන් මගේ මාතෘකාවට ආයේ මම ওই මාතෘකාව තුළ සඳහන් කරලා තියෙන්නේ ඥානය, ධනය, මරණය පවා ගෙනත් දෙන ගුරු කියලා. ඉතින් ගුරු වගේ සෞම්‍ය ග්‍රහයෙක් ඔය මම අර කිව්ව ලග්න තුරේ යන අනිත් අයගේ ගුරු 8 වෙන්නේ ඉන්නවනම් මොකද මේ ගුරු ග්‍රහය පීඩා වෙලා ඉන්නේ ලග්නය තුල. 8 වෙන්න කියන්නේ ත්‍රිකස්ථාන වලින් අසුබම ත්‍රිකස්ථාන ස්ථානයනේ. එතකොට ගුරු 8 වෙන්න පීඩා වෙලා ඉන්නේ. ඒ ගුරු පාපකත්‍රී වෙලා නම් පාප දෘෂ්ටි වැටිලා නම්
ඔයාලට ඔයාලගේ දස අප හැරෙන්නේ. ඔය ජෝතිෂ පිළිබඳ උනන්දු වෙන අය දන්නවා. එයාලා දන්නවා ඔයාලා ඉපදුණු නැකතේ ඉඳන්. ඔයාලා ඉපදිච්ච නැකතක් තියෙනවනේ. ඉපදුණු දසාවක් තියෙනවා ඔයාලගේ. ඉපදුණු නැකත අනුව ඔයාලගේ හඳහනේ දසාව තීරණය වෙනවා. ඔයාලා ගෙවන්නේ දැන් මේ වෙනකොට 3 වෙනි දසාව නම්. ඔයාලා ගෙවන්නේ මේ වෙනකොට 5 වෙනි දසාව නම්. ඔයාලා මේ වෙනකොට ගෙවන්නේ 7 වෙනි දසාව නම්. ඉතින් ඔයාලා ඔය ගෙවන දසාවත් අසුබයි. ඉතින් එතකොට ගුරු අටවැන්නේ තැම්පත් වෙලා ඉන්නවනම් ඔයාලට ජම්මේරාෂ්ටකයක්, අෂ්ටමේරාෂ්ටකයක්, චන්ද්‍රාෂ්ටමේරාෂ්ටකයක්, ලග්නේරාෂ්ටකයකුත් හඳහනින් යෙදිලා නම් තියෙන්නේ ගුරුගේ අන්තර්දසාවක් ඒ වගේ යනවනම් ඔයාලට ගුරු එතකොට ඔයාලගේ ලග්නේ 64 වෙනි නවාංශිකාධිපති 16 වෙනි දර්කානාධිපති වගේ නරක අසුබ අයිතියක් ඔය අටේ තැම්පත් වෙලා ඉන්න ගුරුට තියෙනවන. ඉතින් ඔයාලා අතිශයින්ම පරිස්සම් වෙන්න. මොකද ඔය අටවැන්නේ ඉන්න ගුරු ඔය ඒ ඔරොත්තු දෙන්නේ නැහැ ඒ ගුරුට ඔය අටවැනි රාශිය. ඉතින් ඒක මතක් කරලා ඉන්නවා ඔයාලට ඉස්සෙල්ලාම. ඊළඟට අපි ගත්තොත් 9 වැන්න. 9 වැන්න දැන් අපි විශ්ව කේන්ද්‍රය ගන්නකො. ඒකට විශ්ව කේන්ද්‍රය ඇවිල්ලා විශ්ව කේන්ද්‍රයේ ලග්නය තමයි මේෂ. එතකොට මේෂේ ඉඳන් 9ක් ගණනකොට එන්නේ ධනුව තමයි 9 වැන්න. ඉතින් 9 වැන්න ඔයාලා දන්නවා හැමෝම. ඔයාලා මේ වීඩියෝ එක බලන්නේ ඔයාලා ජ්‍යොතිෂ පිළිබඳ උනන්දු වෙන නිසානේ. එතකොට ඔයාලා දන්නවා 9 වැන්නට අපි කියන්නේ පුණ්‍ය ස්ථානය, මෝක්ෂ ස්ථානය. අපි පෙර පින් බලන්නේ ඔන්න ඔය 9 වැන්නේ. ඉතින් 9 වැන්නේ ගුරු ගගේ ග්‍රහයෙක් තැම්පත් වෙලා ඉන්නකො. මොකද 9 වැන්න කියන්නේ ත්‍රිකෝණ රාශියක්. එතකොට 9 වැන්න රාශියක භාවයක ගුරු තැම්පත් වෙලා ඉන්න එක ඉතාමත්ම හොඳ යහපත් වටිනා පිහිටීමක් වෙනවා. මොකද ගුරු 9 තැම්පත් වෙන එක. ඉතින් අර අපි බලනවා ජ්‍යොතිෂය තුල මේ ගුරුට මේ ග්‍රහයන්ට අයිති ලෝක. ඉතින් ගුරුට අයිති මේ දිව්‍ය ලෝකේ තමයි ගුරුට අයිති කියන්නේ. දෙව්ලොව තමයි ගුරුට අයිති කියලා කියන්නේ. ඉතින් ගුරු කෙනෙක්ගේ ජන්මපත්‍රයේ බලවත් වෙලා පිහිටලා තියෙනවා නම් එතකොට එයා දෙව්ලොවෙන් මේ ලෝකෙට ආපු කෙනෙක්. එතකොට එයාගේ ගතිගුණ ගුරු බලවත් අයගේ ගතිගුණ ඉතාමත්ම යහපත්. මොකද එයාලා හරිම බැලන්ස්. එයාලා ලෞකික පැත්ත ඕනවට වැඩිය ගන්නෙ නැහැ. මේ එයාලා අනුගමනය කරන්නේ ඉතාමත්ම හොඳ මැදුම් පිළිවෙතක් තමයි එයාලා අනුගමනය කරගෙන යන්නේ ගුරු බලවත් මිනිස්සුන්ගේ. ඉතාමත් වටිනා ගතිගුණ එයාලට තියෙන්නේ. දේව ආකර්ෂණය ඒගොල්ලන්ට තියෙනවා. ඉතින් කාගේ හරි ජන්මපත්‍රයක ගුරු බලවත් වෙලා එතකොට කටක රාශිය මං කිව්වා ඔය සක්ෂේත්‍ර වෙන රාශිය, මිත්‍ර රාශි, ඒ වගේ රාශි වල ගුරු බලවත් වෙලා ඉන්නවනම් ඉතින් ඒක ඉතාමත්ම හොඳ පිහිටීමක් ජම්මියට. මොකද එයාට ලෞකික සැප වගේම එයාට ලෝකෝත්තර සැපත් උරුමයි තමන්ගේ ජීවිතය තුළ. ඊළඟට ගුරු ග්‍රහය ඔයාලගේ තැම්පත් වෙලා ඉන්නවනම් 10 වෙනි භාවය. 10 වෙනි භාවය අපි කතා කරනවා විශේෂයෙන්ම ඔයාලගේ රැකියාව පිළිබඳව කතා කරන රාශිය තමයි 10 කර්මස්ථානය. ඉතින් කර්මස්ථානයේ ගුරු ග්‍රහය තැම්පත් වෙලා ඉන්න එක ඒකත් හොඳයි. මොකද ඔයාලා ඥානය උගත්කම පෙරදරි කරගත්ත රැකියාවකට උරුමකම් කියන්න පුළුවන් ගුරු 10 වැන්නේ තැම්පත් වීම තුල. ඉතින් ඒකට බුදත් තැම්පත් එකතු වුණා හිටියොත් ඒකත් වැඩිය හොඳයි. මොකද ඥානය, බුද්ධිය, උගත්කම පෙරදරි කරගත්ත පුටුවක ඉඳ ගන්න හොඳ රස්සාවක් කරනවා කියන එක ඉංගියක් තමයි ඔය ගුරු බුද සංයෝග වෙලා 10 වැන්නේ තැම්පත් වෙලා ඉන්න එක. ඉතින් ඊළඟට අපි කතා කළොත් 11 වැන්න. 11 වැන්න ඔයාලා ඔක්කොම අල්ලා දන්නවා. 11 වෙනි භාවය ඔයාලගේ අයස්ථානය, ඔයාලගේ ආදායම් මාර්ග පෙන්නන රාශිය තමයි 11 වැන්න. ඉතින් ඒක තමයි අර ඔක්කොම අපි ධන යෝග කියලා කියන්නේ. මේ ගුරු ග්‍රහය 11 වැන්නේ තැම්පත් වෙන එක. ඉතින් ඔයාලගේ කාගේ හරි ජන්මපත්‍රයක උත්පත්තියෙම ගුරු ග්‍රහය 11 වැන්නේ තැම්පත් වෙලා ඉන්නවනම් මොකද ධනකාරක අයිතිය ගුරුට තියෙන නිසා ගුරු 11 වැන්නේ තැම්පත් වෙලා ඉන්න එක ඔයාලගේ ධනයට ඉතාමත්ම යහපත් පිහිටීමක් වෙනවා ගුරු 11 වැන්නේ තැම්පත් වෙලා ඉන්න එක. ඉතින් ඊළඟට 12 වැන්න. ගුරු 12 වැන්නේ තැම්පත් වෙන එක වඩා යහපත් කියලා කියන්න බෑ. මොකද රාශි වලල්ලේ අන්තිම රාශිය තමයි 12 කියන්නේ. අපි වියදම් පැත්ත නඩු හබ ඔය දේවල් කතා කරන රාශිය 12 වැන්න.
ඉතින් 12 යන්නට ගුරු වගේ සෞම්‍ය ග්‍රහයෙක් තැන්පත් වෙන එක හොඳයි කියලා කියන්න බෑ. දැන් ගුරු 12 යන්න ඉන්න ගුරුට කොහේ හරි ඉඳන් සඳුගේ දෘෂ්ටිය වැටෙනවා නම් ඉතින් එයා සාමාන්‍යයෙන් මෝක්ෂය පැත්තට බල චරිතයක් කියලා කියන්න පුළුවන්. හැබැයි ඔය මම කිව්වනේ යන ලග්න තුනක් තුලා ලග්නේ, වෘෂභ ලග්නේ, ඒ වගේම මකර ලග්නේ. මකර ලග්නයට 12 යන අධිපති කමේ අයිතිය තියෙනවනේ ගුරුට. ඉතින් ඒ නිසා ඒ ලග්න තුනේ ගුරු හිටියට කවන්නේ 12 යන්නේ. නමුත් අනිත් ලග්නවල අයට ගුරු 12 යන්නේ තැන්පත් වීම එච්චරටම හොඳ යහපත් සාර්ථක ප්‍රතිඵල අරගෙන ඉන්නේ ගුරු 12 යන්නේ තැන්පත් වෙන එක. ඉතින් ඔය විදිහට තමයි ගුරු ග්‍රහයගේ භාව 12 හැසිරීම සරලව කෙටියෙන් දැක්වුවොත්. ඉතින් අපි මේ ජ්‍යොතිෂ කියලා අපි මේ කතා කරන්නේ මේ ඍෂි භාෂිතයෙන් තමයි ජ්‍යොතිෂ කියන මේ දේ ඔයාලගේ අතටපත් වෙලා තියෙන්නේ. තාමත් මේ පූජනීය විෂය. ඉතින් ශ්‍රී කල්යාණ වර්මයන්ගේ සාරාවලිය දැක්වෙනවා මේ මෙන්න මේ නියුන් දරූපත් සම්බන්ධව. මොකද මේ පුත්‍රකාරක අයිතිය ගුරුට තියෙනවනේ. එතකොට හිරුයි ගුරුයි සංයෝග වෙලා මිතුනේ ධනුවේ වගේ රාශියක තැන්පත් වෙලා බුධ ග්‍රහයගේ දෘෂ්ටිය වැටෙනවා නම් මේ ගුරුට එතනදී නියුන් දරූපතක් සිද්ධ වෙනවා කියලා මේ සාරාවලිය කියන ග්‍රන්ථයේ සඳහන් වෙනවා. ඉතින් ඒකත් ඔයාලට මතක් කරනවා. ඉතින් ගුරු ග්‍රහයගේ භාව 12 හැසිරීම ඔච්චරයි කෙටියෙන් සරලව. ඉතින් ඊළඟට දැන් හැමදා මම මේ වගේ කියනවා මතක් කරනවා ඊළඟට මගෙන් අහන්න එපා මගේ ගුරු මෙතන එහෙම කියලා කමෙන්ට් කරන්න එපා. මොකද අපිට හඳහනක එක පැත්තක් මේ දැකලා අපිට හඳහනක පලාපල කියන්න බෑ. මම මේ වීඩියෝ එකේ මුලම ඒ ටික මතක් කළා. මොකද ඒ කියන පලාපල 100% නිවැරදි නොවෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ හඳහන ජම්මපත්‍රය පිළිබඳව දැනගන්න නම් ඔයාලගේ පවුලේ ජ්‍යොතිර්වේදියා මුණ ගැහිලා ඔයාලගේ හඳහන පරීක්ෂා කරගන්න. ඉතින් ඔයාලට ඊළඟට ඔයාලට මොනවා හරි ඔයාලට මේ වීඩියෝ සම්බන්ධයෙන් මේ කියපු කරුණු ගැන මොනවා හරි තවදුරටත් ගැඹුරින් අහන්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඊළඟට ඔයාලා කැමති නම් මේ ග්‍රහය ගැන කතා කළොත් හොඳයි කියලා ඒක මට කියන්න. ඊළඟට ඒ ග්‍රහය ගැන කතා කරන්න ඕනේ වැඩියෙන් ලෙඩ ගැනද? එහෙම නැත්නම් ඒ ග්‍රහය විවාහයට බලපෑම් කරන විදිහටද? එයා කොහොමද මේ රැකියාවට බලපෑම් කරන්නේ? අන්න ඒ පිළිබඳව මට කියන්න. එතකොට ඔයාලගේ වැඩිම ඒ තියෙන ඉල්ලුම වැඩි කැමැත්ත බලලා ඊළඟ වීඩියෝ එක කරන්න. ඒක මට ලොකු පහසුවක් වෙනවා. මොකද ඔයාලට අවශ්‍ය නැති වීඩියෝ එකක් අරගෙන එන්න බෑනේ. ඉතින් අපි මේ මම කරන වීඩියෝ එක ඔයාලගේ මනසත් එක්ක ඔයාලගේ රුචියත් එක්ක ගැලපිලා යන්න ඕනේ. ඉතින් අන්න ඒ ටික විතරක් මට කමෙන්ට් එකකින් කියන්න. කොහොම ඔයාලා ඊළඟට ඔයාලට කතා කරන්න ඕනේ කවුද? මොකද රාහු කේතු ගැන මම මේ වෙනකොට කතා කරලා ඉවරයි. ඉතින් මේ කවුද කතා කරන්න ඕන ග්‍රහය? විශේෂයෙන්ම ඔයාලට ඒ ග්‍රහයගේ හැසිරීම සම්බන්ධයෙන් මොනවද දැනගන්න ඕනේ කියලා. ඉතින් අපේ මේ channel එක subscribe කරන්න, ඊළඟට අපිව like කරන්න, ඉතින් share කරන්න අපිව කාට හරි ඕන නම් මං ලව්ව ඔයාලගේ ජන්මපත්‍රය පරීක්ෂා කරන්න 077 566 0505 කියන WhatsApp දුරකථන අංකයට WhatsApp හැමතුමක් හරි පණිවිඩයක් හරි තියන්න. ඉතින් ඊළඟට අලුත් වීඩියෝ එකකින් හාලව හම්බෙන්න. හිතට සුබ දවසක්. ආයුබෝවන්.